තෙරුවන් සරණයි. කඩවර සෝන් කාලී දේවාලය. අගෝස්තු මාසයේ 20 වන දින. අද උදෑසන දුරකථන ඇමතුම් ආවේ වසී ගුරුකම් සම්බන්ධව. මම නැවතත් දරුවන්ට කියන්නේ මල් ළඟට නම් එන්න එපා. ඔයාලා තැන් තැන් වල ගිහිල්ලා අහුවෙලා ඔය හරක් නිදහස් කරගෙන ලක්ෂ 25යි 20යි කියාගෙන තේරුමක් නැහැනේ. මම පෙරත් ඔයාලට මීට කලිනුත් වීඩියෝ වල කියලා තියෙනවා. එහෙම වසී ගුරුකම් කරන්නේ නැහැ. හරක් නිදහස් කරන්නේ නැහැ. එළුව නිදහස් කරන්නේ නැහැ වසී ගුරුකම් වලදී. ඉතින් ඒ නිසා නැවත කියනවා ඔබගේ මුදල් නාස්ති කරගන්න එපා. එහෙනම් වසී ගුරුකම් සම්බන්ධව රාජකාරී කරන්න වෙනස් ආකාරයකින් ඉතින් හරක් නිදහස් කරන්නේ එන්න එපා. එහෙම කතා කරගෙන අපරාධයක් ඔයාලගේ මුදල්. ඊළඟට අපි කියනවා අපේ බඩු ගන්නත් නැහැ, පූජාවට සල්ලි වියදම් කරන්නත් මුදල් නැහැ කියනවා. තැන් වලට වියදම් කරලා. අපි කියලා නෙමෙයිනේ. නේද? අපි කියලා කවුරුත් කියලා නැහැ. ඉතින් හරියට හරි තැනකින් කරගන්න. තෙරුවන් සරණයි.